අකීකරු පුත්‍රයා මිදීම පිළිබඳ උපමා කතාවක්. එක්තරා මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් හිටියා. ඔවුන්ගේ බාලයා පියාණන්ගෙන් තමන්ගේ කොටස ඉල්ලා සිටියා. පියාණනි, මට ඔබත් සමග කතා කරන්න ඕනේ. හොඳයි පුතේ, ඔබට මොනවාද මාත් සමග කතා කරන්න තියෙන්නේ? පියාණනි, නගරයට ගොස් මට ලෝකේ දේවල් විඳින්න ඕනේ. මට මගේ උරුමේ කොටස දෙන්න. හොඳයි පුතේ, මම ඔයාට ඔයාගේ කොටස ලබා දෙන්නම්. බොහොම ස්තුතියි මගේ පියාණනි. පුතා තමන්ගේ පියාණන්ගෙන් ධනය ලබාගෙන නගරය බලා පිටත් වුණා. නගරය දැකලා ඔහුගේ සිත මන් මුලා වුණා. මොනතරම් අපූර්ව ජීවිතයක්ද මේක. පුතා නගරයට ගිහිල්ලා අවකල් ක්‍රියාවල යෙදුණා. ඔහුට මුදල් වල වටිනාකමක් දැනුනේම නැහැ. අවසානයේ ඔහුට නතර වෙන්න උනේ ඌරු කොටුවක. ඔහු ඌරු කොටුවක වැඩ කරන්න පටන් ගත්තා. තාත්තා හැමදාමත් තමන්ගේ පුතා ගැන කල්පනා කරමින් කාලය ගත කරා. පුතාට මතක් වුණා තමන් නිවසේ ගත කරපු ලස්සන කාලය ගැන. අයියෝ, මොකද්ද මට මේ වුනේ? මං කොච්චර ලස්සන ජීවිතයක් ගත කරාද? අද මම ඌරු කොටුවක තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. මං යනවා මගේ තාත්තා හොයාගෙන. සිත හැරීමා එනතුරා ඔබ බලා සිටියා. කෙලස් බරමා ඉවත නොදමා සිතුවලගත්තා. පියාණනි මා අසරණයි 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 වන්නනුකම්පා. පියාණනි මා අසරණයි 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 වන්නනුකම්පා. සතුට සම්පත සොය සොයා එහිම වෙනසීලා. එකම සම්පත ඔබම පමණයි මා වටා ගත්තා. පියාණනි මා අසරණයි අසරණයි මගේ රත්තරන් පුතා. මගේ පියාණනි, මම නැවත පැමිණියා. පියා ඉතාමත් සෙනෙහසින් තමන්ගේ පුතාව පිළිගත්තා. ඔහුට තියෙන හොඳම දේවල් වලින් සංග්‍රහ කරා. ඔහු මෙසේ පැවසුවා. මන්ද මේ මාගේ පුත්‍රයා මැරී සිට යලි ජීවත්ව සිටේ. නැති වී සිට සම්භවී යයි කීවේ. එවිට ඔහු ප්‍රීති ප්‍රමෝද වන්න පටන් ගත්හ. අපි කොච්චර දුරක් ඉබාගාත ගියත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ වැරදි වලට වඩා ගොඩක් බලවත්. අපි කොච්චර උන්වහන්සේගෙන් දුරස් වුණත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි පසුපස්සේ හඹාගෙන එනවා. ඉතින් පාපෝච්චාරණය කරන්න, පසුතැවිලි වෙන්න, උන්වහන්සේගේ වැළඳ ගැනීම ලබා ගන්න. දෙවියන් වහන්සේ අපේ ලැජ්ජාව පහ කරනවා. අපිව අලුත් වාචන බවට පත් කරනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් මේ අකීකරු පුත්‍රයාගේ තාත්තගේ ප්‍රේමයට සමානයි නේද? උන්වහන්සේත් අපිව වැළඳ ගන්න බලාගෙන ඉන්නවා. ඔයා කොතැනක ගිහිල්ලා හිටියත් ඔයාගේ තාත්තා දෑත් විදහාගෙන බලන් ඉන්නවා. ඉතින් හැරෙන්න, ගෙදර එන්න. ජේසු පිහිටයි සියලුම දෙනාට.
මගුල් මුදුනක් සැරසිලා කිම අරුත නොදැනේ පියාණනි ඔබ හැරදමාලා යලිත් යන්නේ නෑ පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා